ලේසියෙන් හදාගන්න හැකි කෑමක් හදමුද? අදත් බලමු පොටිපත්තිය කෙනෙක් කියලා. අද අපි හදන්න යන්නේ අවුරුද්දට දඩි පිටිස් ගාලා හදන්න හැකි රුලම් බෝල තමයි අපි හදන්න යන්නේ. පොටිපත්තිය කියන ගම. දැන් අපි මේකට දාගන්නවා රුලම්. ඉන්දියාවේ නම් ඉතින් රුලම් ලාභයි. ලංකාවේ නම් කීයක් දන්නේ අම්ම තමයි ගෙනන්නේ. 175යි. දැන් මේක මෙහෙම ගිනි ගහ ගන්න නැතුව මඩ ගින්නේ බැද ගන්න. මඩ ගින්නේ හොඳේ මේක ගිනි ගහලා මේක පුච්ච ගන්න එක. ඒ කලින් දවසේ ලොකේෂන් එක අපිට ගන්න බැරි වුණා මොකද සුළං තත්ත්වයේ හින්දා. දැඩි සුළං තත්ත්වයේ හින්දා අපිට කලින් ලොකේෂන් එක ගන්න බැරි වුණා. අපි නිව් ලොකේෂන් එකකට මූව් වුණා. සුළං කියන්නේ ඉතින් ඉතින් පහසු මිලට කඩේ ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයාලට දැඩි පිටිස් ගාලා හරි ඉක්මනට හදා ගන්න පුළුවන් ස්වීට් වර්ගයක් තමයි මේක. කැවින්නක් තමයි මේක. රුලම් බෝලයක් තමයි මේක. අම්මසි පිච්චෙනවා. මකුල බෙදී ඉක්මනට බෙදී. අපි යන්නේ මේක බා ගන්නයි. මෙහෙම බා ගන්න හුලඟට යනවා. යන්න එපා මගේ දත්තරන් හුලඟට. මට ආදරේ නම් නවතින්න ප්ලේට් එකේ නවතින්න. දැන් අපි දාගන්න යන්නේ පොල්. පොල් ටිකකුත් බෙද ගන්න යන්නේ. පොල් නම් ඉතින් අපිට හරියට අඩු ඉතින් හිඟයි ඉතින් මොනව කරන්නද? මගේ ගින්දර ගහගන්න එපා ළමයි. දැන් මට මේ ගින්දර මේ පාලනය කරගන්න බෑ. ගින්දර අඩු කරගෙන මේ පොල් ටිකත් හොඳට බෙද ගන්න. හොඳට බෙද ගන්න. හරිද? ආවට දාගන්න ඉඳලාවට. ඔය ටික බා ගන්න යන්නේ. මාර්ස් ගොඩක් එනවා. හරිද? පොල් බැදෙනකොට අපි ඒකත් බාගත්තා. සුවඳ නම් සුපිරි. ඒ හට්ටියටම සීනි දාගන්න යන්නේ. අඩා වෙනව ඩූ වෙනව දැන්. ඒකට වතුර ටිකක් දාගමු. ලුණු චුට්ටකුත් දාගමු. මේකට පදමක් කියලා එන්න ඕනේ. මෙහෙම ඇලෙන ගන්නට එහෙම කියලා එකක් නෑ. මේක ටිකක් රත් වුණාන් පස්සේ බා ගන්න තමයි තියෙන්නේ. රුලම් බෝල. බෝලම් රූල. යෝ අපි මේක බා ගන්න යන්නේ. රස්නේ යන. දැන් අපි මේකට කිරිපිටි හැඳි දෙක තුනක් දාගන්න යන්නේ. මගේ හොරාට ගත්තේ අම්මගේ. මේකට ඉතින් ගොඩාක් කිරිපිටි රස ඕන නම් ගොඩක් දාගන්න. මම ඉතින් ටිකයි දාගන්න. මේක මෙහෙම මික්ස් කරගන්න. වව්. ලස්සනට ගන්න හරිද? මේ පාලු කතරෙහි මා තනි වෙලා හැඩුවත් ඉකිගසා නෑ සුනේ ඔබට විතරයි ඉතින් නෑමලොවෙහි තව කෙනෙක් යලි ආවත පිච්චෙනවා. බෙන්ගාල බොක්ක වගේ බොක්කක් හදලා අත වේවුලනවා අත ගැස්සෙනවා පැණි දා ගන්න ළමයි. wow oh my god. දැන් රස්නෙන් හදන්න හරිද? උර්තල් වෙන්න එපා රස්නෙන් හදන්න හරිද? ස්පින්ගානේ සයිස් එක බලන්නකෝ අපේ එක. ඊළඟ වැටෙන්නේ. දැන් ඔයාලට සාමාන්‍යයෙන් පුළුවන් මේවට කැෂූ ටිකක් බෙදලා දාගන්න. ඉතින් මං ඉන්දියාවේදී නම් ඉතින් කැෂූස් එකෙන් බෙදලා දාවත් ඉතින්. මෙහෙදි ඉතින් ඒව දරන්න පුළුවන් වේදන්ද? නෑනේ. මෙන්න මෙහෙම බෝල කරගන්න. අපේ අතින් පැණි චුට්ටක් වැටුණා ඒ උනාට අවුලක් නෑ ෂේප්. මේ තියෙන බෝල. මෙහෙම බෝල හදාගන්න. ඩුන් ටුන් ටුන්. ටුන්. පාතේ විතරේ හැටියට ගන්න එපා රවුම්ම ගන්න. රවුම්ම. ඇයොත් වෙන්න විතරේ හැටියට ගත්තා. මෙහෙම ගන්න. රස්නේ නිවෙන්න කලින් ඉක්මනට බෝල කරගන්න. තුන් බින් ජියා ජායෝ කෙහෙරේ
විස්තර කියලා. සම්පුගේදා උතම්පුවාගේ ඔන්න අපි අවසාන අදියරට ඇවිල්ලා ඉන්නේ. ඩින් 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 ඩින්. රුලන් බෝල.